අපිට ඒවා වීඩියෝ කරලා එවන්න කිසි කෙනෙකුට ගැලවෙන්න ඉඩ දෙන්න නීතිය ක්‍රියාත්මක කරනවා. ඔන්න මහපාරේ වැඩ දාන ස්ටන්ට් කරන ඒ වගේම හයි ස්පීඩ් පදින පොතට පොත දාලා දුවන්න දඟලන ත්‍රී වීලර් එකේ රෝද දෙකෙන් යන්න දඟලන අපේ මල්ලිලාටයි මේ වීඩියෝ එක ගෙනාවේ. වීඩියෝ ඉවරනකම් රැඳිලා අපි මේ හැම දෙයක් ගැනම කතා කරමු. අපි එහෙනම් වැඩි කතා නෑ. දැන් අපි යමු වීඩියෝ එකට. මහපාර කියන්නේ මචන් තමන්ගේ හැකියාවල් පෙන්වන්න හදපු රේසින් ට්‍රැක් එකක් නන් නෙවෙයි. තමන්ට බයික් එක හෝ ත්‍රී වීලර් එක හොඳට පාලනය කරගන්න පුළුවන් කියලා හිතලා එක එක සෙල්ලම් දාන්න හදන එකෙන් වෙන්නේ තමන්ගේ ජීවිත විතරක් නෙවෙයි අනිත් අයගේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිතත් නැති වෙන එකයි මේකෙන් වෙන්නේ. මේ වීඩියෝ එකත් බලලා ඉන්නකෝ. තනි රෝදේ යනවන ත්‍රීවිල් රෝද දෙකේ යනවන මහජන පීඩාවක් ඇති කරමින් පාරේ ගමන් කරනවන ගෙන්ස් කල්ලයිට් යනවන අධික වේගයේ යනවන ඕන දෙයක් තියෙනවන පච්ච දුරකථන අංකයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ දුරකථන අංකය දැන්ට මගේ අර්ථය කන්නම ක්‍රියාත්මක වෙනවා. අපිට එන ඒ විශාල අපිට වීඩියෝ ක්ලිප්ස් එනවා. අපි ඒවට වහාම ක්‍රියාත්මක කරලා වාහන බාර ගන්නවා. ඒ රියදුරන් යතුරුපැදි කරවන මද්ද්‍රව්‍ය පරීක්ෂණ යොමු කරනවා. අධිකණ්ඩි යොමු කරනවා. 070යි 47යි 55යි 600 දුරකථන අංකයට අපිට ඒවා වීඩියෝ කරලා එවන්න කිසි කෙනෙකුට ගැලවෙන්න ඉඩ දෙන්න නීතිය ක්‍රියාත්මක කරනවා. මෙවැනි නීති විරෝධී ක්‍රියාවල් වලට සම්බන්ධ වෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම ඇත්තරම වැදගත්. අත්අඩංගුවට ගැනීමක් හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් ඇත්තටම ඒක තරුණයන්ටත් පැහැදිලි පණිවිඩයක්. මහපාරේ ස්ටන්ට් කරලා ඒ වගේම රේස් පැදලා නීතියෙන් ගැලවෙන්න බෑ කියන එක. ඔයාටත් ඔයාගේ බයික් එකේ වේගෙන් යන්න ඔයාගේ රයිඩින් ස්කිල් පෙන්වන්න ආස නම් ඒකට සුදුසු ස්ථාන තියෙනවා. නීත්‍යානුකූල රේසින් ට්‍රැක් එකක ඒ වගේම ආරක්ෂිත පරිසරයක ඔයාගේ වැඩ කෑලි පෙන්වන්න. මං හිතනවා ඔයාලට මං කියපු දේවල් පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒ පැහැදිලි නැත්තම් මේ වීඩියෝ ක්ලිප් එක බලලා ඉන්නකෝ. මේ ඇවිල්ලා මදුරංග කල්දේරා ඔයාලා කවුරුත් දන්න හයි කැපැසිටි වැඩෙක්. එයා කියන කතාවත් අහලම අපි කතා කරමු. ලංකාවේ දිනෙන් දින මේ බයික්ස් පදින කට්ටියට පාරේ යනකොට තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඇත්තටම පොලිසියේ මහත්වරුනුත් මේක ගොඩක් කන්ට්‍රෝල් කරන්න උත්සාහ කරනවා. ඉතින් පාරේ ස්ටන්ට් කරනවා, රේස් පදිනවා. ඕගොල්ලොන්ට මට පොඩි දැනුවත් කිරීමක් කරන්න අවශ්‍යයි. පාරවල් වල මේ ස්ටන්ට් කරන්න එපා, රේසින් කරන්න එපා. මේවට ප්‍රොෆෙෂනලි වෙනම වෙන් කරපු ස්ථාන තියෙනවා. මම මේ මොහොත වෙනකොට නම් ඉන්නේ තායිලන්තයේ ඉන්ටර්නැෂනල් සර්කිට් එකේ රේස් ට්‍රැක් එක. මේ හා සමානම සර්කිට් එකක් එහෙම නැත්නම් රේස් ට්‍රැක් එකක් ලංකාවේ තියෙනවා අපේ මීරිගම ප්‍රදේශයේ. ඉතින් ඒක මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ මගේ යටතේ. යම්කිසි කෙනෙක්ට අවශ්‍ය නම් මේ තරංග භූමියට ඇවිල්ලා තරංග වදින්න එහෙම නැත්නම් ඕගොල්ලෝගේ තියෙන පුහුණුවීම් කරගන්න ඕනෙම දෙයකට ඔයගොල්ලෝ යාළුවෝ කට්ටිය එකතු වෙලා එන්න අවශ්‍ය සේෆ්ටි ගියර්ස් ඒ අවශ්‍ය දේවල් හැම දෙයක්ම අරගෙන එන්න සහ එහෙම නැත්නම් මාව දැනුවත් කරන්න මට පුළුවන් මම උදව් කරන්න ඇවිල්ලා අපේ තරංග භූමිය පාවිච්චි කරන්න කියන එක තමයි මම කාරුණිකව ආයාචනය කරන්නේ. මේ මහා මාර්ගයේ අනවශ්‍ය විදිහට ඔයගොල්ලෝගේ තියෙන ජීවිත නැති කරගන්න එහෙම නැත්නම් නීති රීති කඩන්න ඒ වගේ දේවල් වලට යොමු වෙන්න එපා. ඉතින් ඒක තමයි මට කරන්න තියෙන එකම ආයතනය. මොහොසු මං හිතනවා මචං මේ වීඩියෝ එකෙන් උඹලා දෙයක් ගන්න නැති කියලා. අනිවාර්යෙන් උඹලට දෙයක් තේරෙන්නේ නැති කියලා මේ කියපු දේවල් වලින්. ආයෙත් මචං මහපාරේ වැඩ දාන්න යන්න කලින් අනිවාර්යෙන් මේක ඔලුවට ගනින්. ඒක අනිවාර්යෙන්ම ඔලුවට ගනින්. මොකද මචං උඹ දාන වැඩ කෑලි වීඩියෝ කරලා එක වීඩියෝ එකක් වෛරල් කරගන්න ගිහිල්ලා මුළු ජීවිත කාලෙම පසුතැවෙන දේවල් තමයි උඹට සිද්ධ වෙන්නේ. අනිවාර්යෙන් ඒක ඔලුව තියාගෙන බයිසිකල් පැදපන්. බයික් එක හෝ ත්‍රී වීල් එක මචං අපිට නිදහසක් දෙන්න පුළුවන්. හැබැයි ඒ දින නිදහස වගකීමක් එක්ක භාවිතා කළොත් විතරයි. ආයෙත් මචං පාරේ වැඩ කැලි දාන්න හිතනවා නම් අනිවාර්යෙන් මේ ටික ඔලුවට අරන් වැඩ කැලි ටික දාන්න පටන් ගන්න. ඔයාලට මොකද හිතෙන්නේ මේ වීඩියෝ එක ගැන? යටින් කමෙන්ට් එකක් දාගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයත් වාහන වලට ආදරය කරන කෙනෙක් නම් වාහන ගැන හොයන කෙනෙක් නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න අමතක කරන්නත් එපා. එහෙනම් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් නැවත හමු වෙමු.